ටික දවසකින් අම්මලා වෙනවා. මේ වයස 13 14 කසාද බැඳලා මන්දලා. වැලිකම් ගම්මානේ වයස අවුරුදු 15කට වැඩි අවිවාහක ගෑනු ළමයි නොමැති බව. මුළු ගමේ කෙනෙක්වත් නැහැ. හැම 15කටම වෙන්න ඉස්සෙල්ලා කසාද බැඳලා. මේකට හේතුව වෙලා තියෙන්නේ මේ ඉඩම් ලබා දෙන්නේ කසාද බැඳපු අයට විතරයි. ඒකෙන් තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මේක මහා මේ ගැන සොයලා බලලා මේකට පිළියමක් කරන්න මේ මහා මේ මොනවා මේ ළමයින්ට පුළුවන් ද මේ දරුවෙක් හදාගන්න. මේ විවාහ ලියාපදිංචි කරවනවා රුපියල් 1000ක් දීලා. මොකද රෙජිස්ටර්ට මම මේ කියන්නේ. රෙජිස්ටර්ට මේ ඊට වඩා වගකීමක් තියෙනවනේ මේ ළමයා දැක්කම කියන්න බැරිද රෙජිස්ටර්ට. ඉතින් මෙයාලා රෙජිස්ටර්ලයි අම්මලාද කනතුරු ඉවත් කරන්න වහම. මේ ගැන පරීක්ෂණයක් කරලා ඔක්කොම හස් කරලා දාන්න. හස් කරලා දාලා විතරනේ ඒකට උසාවි දාලා දඬුවම් කරන්න. මේක මහා අපරාධයක්. සමරිසි සම්බන්ධතාවය නීතිමය වරද්දක් හැටියට අපේ දණ්ඩ නීති සංග්‍රහය තියෙන මෙතන. ඉතින් ඒ නිසා මේක වෙනස් විය යුතුයි කියන තැන අපි ඉන්න. අපි කියන්න කැමති මේක ගෙනල්ලා තිබෙන්නේ අපි නූතන නවීන සමාජයකට යන්නේ අවුරුදු 16න් ඒගොල්ලන් ලිංගික කටයුතු වල නිරත වෙනේවා. ඒගොල්ලන් ලිංගික කටයුතු වල නිරත වෙනේවා. මොකද මේ? ජාතික අධ්‍යාපන ආයතනයේ නව ප්‍රතිසංස්කරණ යටතේ මුද්‍රණය කළ 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලය තුළ යම් නුසුදුසු වෙබ් අඩවියක නාමය ලෙස දැක්වෙන හැඳින්වීමක් අන්තර්ගතව ඇතැයි හෙළවීමේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත මේ ගැන සොයා බැලූ අතර එම පැමිණිල්ල නිවැරදි බවට තහවුරු වුණ බවයි.